ආයිබෝවන් අපේ දිව්‍යමාන YouTube නාලිකාවට මේ වෙනකොට විශාල සබ්ස්ක්‍රයිබ්ලා පිරිසක් එකතු වෙලා ඉන්නවා. අපි ඔබ වෙනුවෙන් අද බලාපොරොත්තු වෙන්නේ අප්‍රේල් මාසේ ඔබේ කටයුතු ආරම්භ කරන්නට සුදුසු සුබ නැගත් දින පිළිබඳව ගෙන ඉන්න. ඉතින් මෙන්න මේ වගේ හැම මාසෙකම ඊටාම සුවිශේෂී සුබ නැගත් දින ඒ වගේම සුවිශේෂී ග්‍රහ මාරු වලින් ඔබට අත්වෙන ප්‍රතිඵල ඒ වගේම වාස්තු විද්‍යාත්මක කරුණු වගේ ජ්‍යොතිෂ විද්‍යාත්මක කරුණු කාරණා රාශියක් අපි ඔබට අපේ දිව්‍යමාන YouTube නාලිකාවෙන් අරගෙන එනවා. අපේ රාජ්‍ය නැගත් කමිටුවේ ජ්‍යෙෂ්ඨ සමාජිකයෙක් හැටියට කටයුතු කරන ආචාර්ය ජී.එම්. ගුණපාල මැතිතුමා සමග අවුරුදු නැගත් පිළිබඳ කරපු විශේෂ සාකච්ඡාවකුත් මේ වන විට අපේ දිව්‍යමාන YouTube නාලිකාවේ විකාශනය වෙනවා. මේ සියල්ල නරඹන්න අපිත් එක්ක එකට එකතු වෙන්න කියලා අපි ඔබට ආරාධනා කරනවා. ඔබ තවමත් අපේ දිව්‍යමාන YouTube නාලිකාව subscribe කළේ නැත්නම් අපිව subscribe කරන්න, ඒ වගේම like එකක්, comment එකක් දාන්න. නිරන්තරයෙන්ම මේ ජ්‍යොතිෂමය කරුණු කාරණාත් එක්කලා ඒව පිළිබඳ දැනුවත් වෙන්න. අපිත් එක්ක එකට එකතු වෙලා ඉන්න කියලා තවමත් අපිත් එක්ක එකතු නොවිච්ච ඔබට අපි ආරාධනා කරනවා. අප්‍රේල් මාසේ නැගත් පිළිබඳ කතා කරනකොට හුඟක් අයගේ විශ්වාසයක් තියෙනවා මේ අප්‍රේල් මාසේ කෝණ මාසයක්, අප්‍රේල් මාසේ නැගත් නෑ, අප්‍රේල් මාසේ නැගත් සුබ නෑ වාගේ මත. එහෙම නැහැ. අප්‍රේල් මාසේ 14 වෙනිදා වෙනකල් කෝණ මාසයක් බව ඇත්ත. හැබැයි විශේෂයෙන් මේ කෝණ මාස සුබ නොවෙන්නේ නිවාස කටයුතු සහ විවාහ කටයුතු සඳහා පමණයි. එතනදිත් විශේෂයෙන්ම මේ වාගේ කෝණ මාස 4ක් හැම අවුරුද්දකම එනවා. දැන් මේ බක් මාසෙට එන කෝණ මාසේ මාර්තු 14 ඉඳලා අප්‍රේල් 14 වෙනකන් තමයි තියෙන්නේ. ඇත්තටම මේ කෝණ මාසවලදී සුබ නැගත් ගන්න හොඳ නැත්තේ හරියට මේ සූර්යාගේ කෝණේ යෙදෙන දින 3-4 විතරයි. මාර්තු මාසයේ 20 ගණන් වල වාගේ තමයි මේ දින 3-4 යෙදෙන්නේ. ඒක එක් එක් කාලයකට වෙනස් වෙනවා. අපි ඒක ගණනය කරලා හදා ගන්න ඕන එකක්. අපිට විවාහ නැගත් සහ නිවාස නැගත් උනත් ඊටාම අත්‍යවශ්‍යම අවස්ථාවකදී මේ හරියටම සූර්යාගේ කෝණයේ යෙදෙන දින ගණනය කරලා ඒ දින අතහැරලා ගත්තට ලොකු වැරද්දක් නැහැ. හැබැයි අතීතේ ඉඳලා අපේ ජ්‍යොතිෂය තුල පැවතෙන මේ සම්මත රීති සියල්ලට අපි ගරු කරලා බොහෝ දෙනා මේ මුළු මාසෙම කෝණ මාසය කියලා ඒ වාගේ කටයුතු වලදී සුබ නැගත් යොදාගන්නේ නැහැ. දැන් මේ අප්‍රේල් මාසෙත් අප්‍රේල් 14 වෙනිදා වෙනකන් යෙදෙන මේ සුබ නැගත් අපි විවාහ සහ නිවාස කටයුතු සඳහා සුදුසුයි කියලා ප්‍රකාශ කරන්නේ නැහැ. අප්‍රේල් මාසේ 14 වෙනිදායින් පස්සේ යෙදෙන සුබ නැගත් දින ඔබට විවාහ සහ නිවාස කටයුතු සඳහා යොදා ගන්න පුළුවන්. අපිට අප්‍රේල් මාසේ 2 වෙනිදා ඊටාම සුබ නැගත් දිනයක්. විශේෂයෙන් මේ දවස කුඩා දරුවන්ගේ ඉඳුල් දීමට එහෙම නැත්නම් බත් කැවීම සඳහා ඊටාම ප්‍රශස්ත නැගතක් හදාගන්න පුළුවන් දිනයක් හැටියට සලකන්න පුළුවන්. ඔබේ කුඩා දරුවන්ට තවම බත් දීලා නැත්නම් ඊට සුදුසු වයසේ ඉන්නවා නම් අලුත් අවුරුද්දට කලින් ඒ සුබ කාර්ය කරගන්න ඊටාම සුදුසු දිනයක් තමයි අප්‍රේල් 2 වෙනිදා. උදේ 8:53න් පස්සේ මේ සුබ අවස්ථාවන් යෙදෙනවා. රෙහෙන නැගත තමයි මේ දවසේ දෙන්නේ. ඒක බත් කැවීම ඇතුළු කුඩා දරුවන්ගේ බොහෝ කටයුතු සඳහා නිර්දේශිත නැගතක් තමයි රෙහෙන නැගත. ඒ වගේම රැකියා බාර ගැනීම කටයුතු වලට, වෙළෙහළඳාම් ව්‍යාපාර ආරම්භ කරන්න, මුදල් සම්බන්ධ කටයුතු, ගිවිසුම් අත්සන් කිරීම වගේ දේවල්, ඒ වගේම ඔය විහෙර විහාරස්ථාන සම්බන්ධ ආගමික කටයුතු, පැවිදි කිරීම වගේ දේවල්, ගොවිතැන් කටයුතු, වගා කටයුතු, රථ වාහන සම්බන්ධ කටයුතු, ඔබ රථ වාහනයක් මිලට ගන්න බලාපොරොත්තු වෙනවා නම් ඒ වගේ දේවල් වලට එහෙම ඊටාම සුබයි. ලින්ක් කැපීමටත් සුබයි. මේ දවසේ සඳු වෘෂභ රාශි උච්චව ඉන්නවා. සඳු උච්චව ඉන්න නිසා මේ නැගති බලය ඊටාම ඉහළයි. පංචාංග සුද්ධිය සහිත දිනයක්. ඒ නිසා අප්‍රේල් මාසේ 2 වෙනිදා ඔබේ බොහෝ සුබ කටයුතු වලට යොදා ගන්න පුළුවන් සුබ නැගත් දිනයක්. ඔබේ ජන්ම නැගතට සුබද කියලා බලන්න ඕනේ මේ රෙහෙන නැගත. රෙහෙන නැගත තියෙන මේ දවස ඔබේ ජන්ම නැගත කැති නැගත, ඒ වගේම උත්‍රපල්, උත්‍රසල, මුව සිරස, සිත, දෙනට, අද, සා,
සියාවස පුස අනුර උත්‍රපුටුප අස්විද මා මුල කියන මෙන්න මේ නැගත් වලින් එකක් නම් ඔබ සියලු දෙනාටම ඔබේ සුබ කටයුතු වලට මේ අප්‍රේල් 2 දිනය යොදා ගන්න පුළුවන්. අපි ඔබට ප්‍රකාශ කරන්නේ මේ දිනේ විතරයි. මොකද සුබ නැගතක් හදනකොට ඒ අවස්ථාවට සහ ඒ කාර්යයටත් ඒ ස්ථානවලට සුවිශේෂී වෙන අවස්ථා කීපයක් තියෙනවා. මොකද ඉර උදාව ප්‍රදේශ අනුව වෙනස් වෙනවා. ඒ නිසා අපිට හරියටම ඔබට ඒ නැගත් වේලාව කියන්න බෑ. ඔබ සිටින ප්‍රදේශය අනුව ඒක විනාඩි කිහිපයකින් වෙනස් වෙන නිසා. ඒ වගේම ඔබ ආරම්භ කරන කාර්යය අනුවත් ඒ අපි යොදා ගන්න තත්කාල ලග්නයේ සහ හෝරාවන් වෙනස් වෙනවා. ඒ නිසා මේ කටයුතු වලට ඔබ සුබ නැගතක් හදා ගන්න අවශ්‍ය නම් මේ දිනේ ඊටාම ප්‍රශස්තයි. වේලාව ලබා ගන්නට ඔබේ ජ්‍යොතිර්වේදියෙක්ගේ සහාය ඔබට ලබා ගන්න වෙනවා. ඒ වගේම අප්‍රේල් 10 වෙනිදා ඔබේ සුබ කටයුතු ආරම්භ කරන්න හොඳ දවසක්. ඔබේ අධ්‍යාපනික ඉගෙනීමේ කටයුතු සම්බන්ධ දේවල්, ඒ වගේම කලාවට සම්බන්ධ ඔබ ආරම්භ කරන්න බලාපොරොත්තු වෙන කටයුතු වලට, ඉඩකඩම් සම්බන්ධ කටයුතු, ගමන් බිමන් යන්න, ඒ වගේම වෙළඳ ව්‍යාපාර කටයුතු ආදියට මේ අප්‍රේල් 10 දවසේ ඔබට නැගත් හදා ගන්න පුළුවන්. ඔබේ ජන්ම නැගත කැටි උත්‍රපල් උත්‍රසල රෙහෙන හත සුවන අස්විද මා මුල පුස අනුර උත්‍රපුටුප අදසා සියාවස කියන නැගත් වලින් එකක් නම් ඔබ සියලු දෙනාටම ඔබේ කටයුතු වලට මේ අප්‍රේල් 10 වෙනිදා යොදා ගන්න පුළුවන්. ඒ වගේම අප්‍රේල් 13 ඉරිදා සුබ නැගත් දිනයක්. ගොඩක් වෙලාවට අප්‍රේල් 13 අවුරුදු දවස නිසා මේ අවුරුදු දවස්වල සුබ නැගත් නැහැ කියලා මම අර මුලින් කිව්වා වගේ ඔබ අතර යම් මත තියෙනවා. මේ වාගේ දිනවලට ඔබ ගොඩක් වෙලාවට සුබ කටයුතු ප්‍රායෝගිකව යොදා ගන්න එකෙන් වැළකී ඉඳීවි. ඒ වුණත් ඔබට අවශ්‍ය නම් අමෘත යෝගය තියෙන දිනයක් මේ අප්‍රේල් 13 ඉරිදා කියන්නේ. කුඩා දරුවන්ගේ කටයුතු වලට එමෙ තාම සුබයි මේ දවස. ඔබට යම් අවශ්‍යතාවයක් තියෙනවා නම් අප්‍රේල් 13 වෙනිදාත් ඔබේ සුබ කටයුතු වලට යොදා ගන්න පුළුවන් දිනයක්. ඒ වගේම අප්‍රේල් 16 බදාදා කියලා කියන්නේ කේවල සිද්ධි යෝගයේ තියෙන ඊටාම සුබ නැගත් දිනයක්. කේවල සිද්ධි යෝගය යෙදෙන්නේ බොහොම කලාතුරකින්. කේවල සිද්ධි යෝගයක් හඳුන්වන්නේ කෝටියක් දෝෂ භංග කරන නැගත් දිනයක් හැටියට. විශේෂයෙන් ඔය සෙනසුරාදා අඟහරුවාදා වගේ දවසක වුණත්, ඒ වගේම ඔය අවමර වාගේ විවිධ තිथි දෝෂෙම තියෙන දවසක වුණත් මේ කේවල සිද්ධි යෝගයේ යෙදුනොත් සුබ කටයුතු වලට යොදා ගන්න පුළුවන්. සියලුම කටයුතු වලට සුබ දෝෂ භංග වෙන දිනයක් හැටියට තමයි මේ වගේ දින සැලකෙන්නේ. එතකොට අන්න ඒ වගේ සුබ දිනයක් තමයි මේ අප්‍රේල් 16 වෙනිදාට යෙදෙන්නේ. අපි අර කලින් කිව්වා වගේ කෝණ මාසයත් මේ වෙනකොට අවසන්. ඒ නිසා ඔබේ නිවාස කටයුතු, විවාහ සම්බන්ධ කටයුතු, කුඩා දරුවන්ගේ කටයුතු, ඉඩකඩම් වගා කටයුතු, ආගමික කටයුතු වගේ ගොඩාක් දේවල් වලට මේ අප්‍රේල් 16 වෙනිදා ඔබට යොදා ගන්න පුළුවන්. ඔබේ ජන්ම නැගත පුනාවස, විසා, පුව පුටුප, අස්ලිස දෙට රේවති, අස්විද මා මුල, කැති උත්‍රපල් උත්‍රසල, මුව සිරස සිත දෙනට කියන නැගත් වලින් එකක් නම් ඔබට මේ දිනේ ඉතාමත්ම සුබයි. ඒ වගේම තමයි අප්‍රේල් 25 සිකුරාදාත් මේ අප්‍රේල් මාසේ තියෙන සුබ කටයුතු ඔබේ ඉටු කරගන්න යොදා ගන්න පුළුවන් දවසක්. විශේෂයෙන් අප්‍රේල් 25 වෙනිදා උදේ 8:53න් පස්සේ තමයි මේ සුබ කාලයේ යෙදෙන්නේ. ද්වජ යෝගයක් තියෙනවා. ඒ වගේම අමෘත යෝගයක් තියෙනවා. කුඩා දරුවන්ගේ කටයුතු වලට, ඔබේ නිවාස කටයුතු, විවාහ කටයුතු, ඉඩකඩම් වගා කටයුතු, මුදල් සම්බන්ධ කටයුතු, ගිවිසුම් අත්සන් කිරීම, රැකියා බාර ගැනීම කටයුතු, ආගමික කටයුතු, වෙළඳ ව්‍යාපාර කටයුතු වගේ බොහෝ කටයුතු වලට මේ අප්‍රේල් 25 සිකුරාදාත් සුබ දවසක්. පුනාවස විසා පුව පුටුප අස්ලිස දෙට රේවති අස්විද මා මුල කැති උත්‍රපල් උත්‍රසල මුව සිරස සිත දෙනට කියන නැගත් හිමි සියලුම දෙනාට මේ අප්‍රේල් 25 වෙනිදාත් ඔබේ කටයුතු වලට යොදා ගන්න පුළුවන්. ඒ වගේම අප්‍රේල් මාසේ 30 වෙනිදා බදාද දවසක් අප්‍රේල් මාසේ 30 වෙනිදාත් ඔබේ සුබ කටයුතු වලට යොදා ගන්න පුළුවන්. මේ දවසත් පුළුවන් විශේෂයෙන් කුඩා දරුවන්ගේ කටයුතු, ඒ වගේම රැකියා බාර ගන්න, වෙළඳ ව්‍යාපාර කටයුතු ආරම්භ කරන්න, මුදල් සම්බන්ධ කටයුතු, ගිවිසුම් අත්සන් කරන්න, රට වාහන සම්බන්ධ කටයුතු වලට, ආගමික කටයුතු වලට, ගොවිතැන් කටයුතු වලට, ලිං කැපීම් වගේ කටයුතු වලට යොදා ගන්න පුළුවන් දවසක්. ඔබේ ජන්ම නැගත කැති උත්‍රපල් උත්‍රසල මුව සිරස සිත දෙනට අස්විද සා සියාවස පුසානුර උත්‍රපුටුප අස්විද මා මුල
කියන ඒවායින් එකක් නම් තමයි ඔබට මේ අප්‍රේල් 30 වෙනිදා දවසේ ඔබේ සුබ කටයුතු වලට යොදා ගන්න පුළුවන් වෙන්නේ. එතකොට අපි මෙන්න මේ සඳහන් කරපු දවස් ඔබට අවශ්‍ය සුබ කටයුතු වලට අප්‍රේල් මාසය තුල යොදා ගන්න පුළුවන්. අපි මුලින් කිව්වා වගේ ඔබේ අවශ්‍ය කාර්යය ඔබට සුදුසු ජ්‍යොතිර්වේදියෙකුට කියලා ජ්‍යොතිර්වේදී මහත්මියක්ගේ උදව්පකාරය ඇතුව තමයි ඔබට අවශ්‍ය නැගතනම් හදාගන්න වෙන්නේ. මොකද ප්‍රාදේශීය උදාව හා ඔබේ කටයුත්තට ගැලපෙන සුබ හෝරා තත්කාල ලග්න වගේ දේවල් බලන්න ඕන නිසා. හැබැයි මේ සුබ දින ඔබට ඔබේ කටයුතු සැලසුම් කර ගැනීමේදී ඊටාම වැදගත් වෙයි කියලා අපි විශ්වාස කරන නිසා තමයි හැම මාසෙකම සුබ නැගත් දින අපි ඔබට කියන්නේ. මේ වගේ ඉදිරියටත් ඉදිරි මාසවලත් හැම මාසෙකම සුබ නැගත් දින අපි ඔබට කල්ැතිව කියනවා. ඒ වගේම මේ නැගත් දින යොදා ගන්න පුළුවන් මොන ජන්ම ලග්න හිමියන්ටද කියලා අපි ඔබට කියනවා. එතකොට ඔබටම පුළුවන් ඔබේ කටයුතු ඒ දිනවලට යොදා ගන්න සැලසුම් කරගෙන ජ්‍යොතිර්වේදී මහත්මයාගේ උදව් ඇතුව ඔබට සුබ නැගත හදා ගන්න. ඔබට අවශ්‍ය සුබ නැගත හදලා දෙන්න අපිටත් හැකියාව තියෙනවා. අපේ තිරේ දිස් වෙන දුරකථන අංකයට දුරකථන ඇමතුමක් ලබා දීමේ ඔබට ඒ කාර්යය කරගන්න පුළුවන්. නැගත් විතරක් නෙවෙයි අපි විවිධ ජ්‍යොතිෂමය කරුණු වාස්තු විද්‍යාත්මක කරුණු ග්‍රහමාරු වලින් ඔබට ඇති වෙන ප්‍රතිඵල වගේ දේවල් නිරන්තරයෙන්ම අපි දිව්‍යමාන YouTube නාලිකාවෙන් ඔබට අරගෙන එනවා. ඒ නිසා අපි ඔබට යලිත් මතක් කරනවා අපිව subscribe කරලා තියාගන්න. ඒ වගේම like එකක් කමෙන්ට් එකක් අපිට දාන්න. ඒ තුලින් නිරන්තරයෙන්ම අපිත් එක්ක එකතු වෙලා ඉන්න ඔබේ ජීවිතේ පහසු කරගන්න දිව්‍යමාන YouTube නාලිකාව හැම වෙලාවෙදිම ජ්‍යොතිෂමය අත්වල ඔබට අරගෙන එනවා. එහෙමනම් අද දවසේ අපි ඔබෙන් සමු ගන්නවා. මම ආචාර්ය දරණීගල කපිල ඉන්ද්‍රික. ස්තුතියි.